ඉන්ස්ටෝල් කරන්නේ නැතුව ඔයාගේ PC එකේ SSDs hard drive පුරවන්නේ නැතුව සරලව ලේසියෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්ක්‍රීන් රෙකෝඩරයක් ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් මේක ඔයාලට 100%ක් ප්‍රී යූස් කරන්න පුළුවන් වගේම මේක හරියම සරල ස්ක්‍රීන් රෙකෝඩර් එකක්. ඉතින් මේකේ කිසිම paid option එකක් නැහැ. කිසිම subscription එකක් ගෙවන්නේ නැතුව ඔයාලට ඒකේ තියෙන ඔක්කොම tools ඔක්කොම options පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් දීලා තියෙනවා. මේක ඔයාගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැත්තේ නැහැ. ඔයාලට ඔයාගේ ෆෝන් එකේ පවා මේක ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ අද කතා කරන tool එක. ඉතින් මේකෙන් ඔයාලට ඔයාගේ වීඩියෝ එක එඩිට් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක කරලා ඉවර වුණාට පස්සේ ඔයාගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක වීඩියෝ එකක් පාවිච්චි කරලා ඒක එඩිට් කරගන්න පුළුවන් මෙන්න මේ tool එක ඇතුළෙම. දැන් අපි යමු කොහොමද මේ extension එක ඔයාගේ PC එකට download කරගන්නේ. download කරගෙන extension එක use කරන්නේ. මේ extension එක මොකක්ද? මේ screen record එකේ නම මොකක්ද? ඒ වගේ මේ extension එකේ process එක මොන වගේද කියලා අද වීඩියෝ එකෙන් බලමු. යමු වීඩියෝ එකට. ඔයාලට කරන්න තියෙන Google Chrome එක open කරගන්න ඔයාගේ PC එකේ open කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ extension bar එකක් තියෙනවා මෙන්න මේකට touch කරන්න. දැනට අවිල තියෙන extension ටික මෙතන ඔයාලට පේනවා සහ යටම තියෙන manage extension කියලා මේක touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මෙතන Chrome Web Store කියලා ගලක් මෙන්න මේක touch කරන්න. දැන් ඔයාලට තියෙන Chrome Web Store කියන page එකට මෙතනින් ඔයාලට පුළුවන් type කරන්න video මූලක් කියලා. ඉතින් මේ විදිහට ඔයාලට type කරලා පස්සේ මෙන්න මෙතන තියෙනවා පළවෙනි එක මෙන්න මේ වගේ අශ්‍රයකින් එකක් අශ්‍රයක් නේ බූරුවේ. මේක ඔයාලට touch කරන්න ඕන. touch කරලා add to Chrome කියන එක දෙන්න මෙතනින්. ඊට පස්සේ පුංචි ෆයිල් එකක් download වෙයි සාමාන්‍යයෙන් KB 150ක KB 1000 ගණනක හරි පුංචි ෆයිල් එකක් download වෙයි. ඒ download වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නයි මෙන්න මේ extension එක. ඉතින් මේ extension එක පෙවුනට පස්සේ ඔයාලට මෙතනින් extension එක touch කරන්න පුළුවන්. extension එක open වුණාට පස්සේ ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන select screen කියලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ screen එකක් select කරගන්න. මම මෙතන window එකකට ගිහිල්ලා මෙන්න මේක දෙනවා. ඊට පස්සේ share කියන එක touch කරාට පස්සේ මෙතනින් hide දෙන්න. දැන් ඔයාලට පුළුවන් මෙතන no microphone කියන එක touch කරලා ඔයාගේ ළඟ දැන් මේ වෙනකොට enable වෙලා තියෙනවා. ඔයාගේ device එකට plug වෙලා තියෙන microphone එකක් add කරගන්න. ඉතින් මේ වෙනකොටත් මම microphone එක connect කරලා තියෙන මගේ OBS screen recorder එකට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මගේ mic එක connect වෙලා තියෙන සම්පූර්ණයෙන්ම OBS studio එකට. OBS studio එක හරහා මේකට සම්පූර්ණයෙන්ම අවහිර කරලා තියෙන. ඉතින් OBS studio එකෙන් මම permission ඉල්ලුවට පස්සේ තමයි මෙතන enable කරන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන allow this time කියන එක දැන් default අපේ mic එක මෙතන select වුණා. අපිට කැමරාව දෙන්න බෑ. මම කැමරාවක් අත්‍තරම මෙතන plug කරලා නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ මෙතන start recording කියන එක ඔයාලට මෙතන touch කරගන්න පුළුවන්. ඉතින් මම මේක touch කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට count down වෙනවා අපේ ඔන්න count down වුණාට පස්සේ මේ වගේ පේනවා. දැන් මෙතනින් ඔයාලට පුළුවන් අලුත් tab එකක් open කරගෙන ඔයා මොන හරි tutorial එකක් කරනවා නම් එහෙම නැත්නම් මොන හරි දෙයක් පෙන්නනවා ඔයා education video එකක් කරනවා නම් ඔයාලට පුළුවන් එක මෙතනදී කරගෙන යන්න. කිසිම issue එකක් නැතුව ඔයාලට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් කැමති දෙයක් ඔයාලට මෙතන type කරගෙන යන්න පුළුවන් normal මේ විදිහට type කරනවා. මේවා අපිට වීඩියෝ එක එඩිට් කරන වෙලාවට ඒ කියන්නේ ස්ක්‍රීන් රෙකෝඩර් එකම අපිට වීඩියෝ එඩිටර් එකක් තියෙනවා. මම ඔයාලට එකක් දැන් පෙන්නන්නම්. අපි දැන් මේ ස්ක්‍රීන් රෙකෝඩර් එක ඕෆ් කරගන්න කොහොමද කියලා බලමු. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට extension window bar එකට යන්න. ගිහිල්ලා මෙතන මෙන්න මේක touch කරලා ඔයාලා extension එකෙන් screen record එක off කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතන පෙන්නන dot එකක් රතු පාට ඒක touch කරලා මෙතන fuse කියන එක touch කරලා stop කියන එක දෙන්න පුළුවන්. දැන් මේ විදිහට අපි record කරගත්ත වීඩියෝ කෑල්ල මෙන්න මේ විදිහට add වෙනවා. මෙතන ඔයාලට බලා ගන්න add AI voice කියලා මෙන්න මේක කොහෙත්ම touch කරලා වැඩක් නැහැ. අපි සිංහල ඉතින් සිංහල voices වලට මේක කොහෙත්ම support කරන්නේ නැහැ. මේක support කරන්නේ English UK, English USA සහ ඒ වගේම French භාෂාවට වගේ තමයි හොඳටම support කරන්නේ. ඉතින් ඒ නිසා මේක කොහෙත්ම වැඩක් නැහැ සිංහල අයට. මේක කොහෙත්ම touch කරලා වැඩක් නැහැ. ඔයා English videos කරනවා foreign audience එකට target කරලා අනිවාර්යෙන් අවුලක් නැහැ මේක touch කරන්න. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා edit export කියලා. ඔයාලට මෙන්න මේක touch කරලා මේ වීඩියෝ කෑල්ල අපිට zoom in out කරන්න, අලුත් දේවල් එකතු කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. සහ මෙතන download කරන්න පුළුවන් directly ඔයාලට ඔයාගේ වීඩියෝ එක MP4 ෆයිල් එකක් විදිහට download කරගන්න පුළුවන් ඔයාගේ PC එකට. ඒ වගේම මෙතන තියෙනවා delete කරන්න පුළුවන්. අපි මෙතන edit and export කියන එක touch කරගමු. දැන් ඔයා වෙන්නේ ඔයාගේ වීඩියෝ එක හොඳටම load ලා මෙතනට ඇවිල්ලා තින්නේ. මෙතනින් ඔයාලට පොඩි දේවල් ටිකක් edit කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම aspect ratio එක ඔයාලට පුළුවන් 16:9 web screen එක size එකට දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන background එකේ ඔයාලට image එකක් select කරගෙන all image එකක් දාගන්න පුළුවන්. මෙතන images කරනවාක් තියෙනවා. කැමති image එකක් දාගන්න. ඊට පස්සේ මෙතන gradient color එකක් දාගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම normal color එකක් දාගන්න පුළුවන්. නැත්නම් normal වගේ කිසිම background එකක් දාන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ වගේ background එකක් දාගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන scroll කරන්න පුළුවන් පල්ලෙහාට. මෙතනින් padding කියලා එකක් තියෙනවා. මෙන්න මේ padding කියන එක ඔයාලට පුළුවන් මෙන්න මේ padding කියන එකෙන් සාමාන්‍ය pixel size එකෙන් අඩු කරගන්න. මම සාමාන්‍ය 30ට වගේ තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේකට zoom in out වගේ දේවල් ටිකක් add කරගන්න. මම කලින් අර type කරගත්ත තැනට යන්නම්. ඉතින් මෙතනින් මම zoom in out වගේ දේවල් පොඩ්ඩක් ඉතින් animation එකක් දාලා විදිහ හදාගන්න යන්නේ. මම මෙන්න මෙතනට zoom in එකක් දාගන්නවා. ඒකට කරන්න තියෙන්නේ add zoom කියන එක touch කරන්න. add zoom කියන එක touch කරලා මෙතනින් පල්ලෙහාට scroll down කරලා ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බටන් එකක් තියෙනවා. මේක touch කරන්න.
ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට zoom center point එක ක්ලික් කරගන්නවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මේක එහා මෙහා කරගන්න. ඒ ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා scroll down කරලා zoom deep කියන එක touch කරන්න. මම මෙතන 1.5ක් point වගේ දාගන්නවා. ඉතින් මෙතනින් animation duration එකක් දාගන්න පුළුවන්. ඒක 900ට වගේ එහෙම නැත්නම් පරිම වගේ දාගන්න පුළුවන් කැමති ගානක්. ඉතින් මෙතන timings කියලා තියෙනවා. ඉතින් ඒක නම් වැඩක් නැහැ. ඇත්තටම ඒක අපිට දාලා වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේක දැන් අපි කෙලවරට අරගෙන මේ දේ අරගෙන යමු. දැන් මම මේක play කරලා පෙන්නන්නම්. දැක්කනේ ඒ වගේ ඇනිමේෂන් එකක් තියෙන්නේ. මෙතන ඇනිමේෂන් එක අඩු කරාට පස්සේ අපිට ඇනිමේෂන් එකක් ඇත්තෙම නැති වගේ තමයි පෙන්වන්නේ. දැක්කනේ වේගය ඇඩි. ඉතින් ඇනිමේෂන් එක ඇත්තටම වැඩක් නැහැ. මම දැන් මේ වගේ දැම්මොත් ලස්සන ඇනිමේෂන් එකක් ස්මූත්ලි ඇනිමේෂන් එකක් වඩ බලා ගන්න පුළුවන්. හොඳට බලන්න. දැක්කනේ හොඳ ස්මූත් ඇනිමේෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන සාමාන්‍යයෙන් 1200ට වගේ දාගත්තා නම් හොඳට මැච් කියලා හිතනවා. ඒ ඔයාලට මේක zoom out එකකුත් මෙතනදී පෙන්නනවා බලා ගන්න පුළුවන්. zoom out එකත් ඒකෙන්ම එනවා. අපිට කීප මොකුත් ඇඩ් කරන්න ඕනේ නැහැ. වීඩියෝ එඩිටර් එකට ගිහිල්ලා ගොඩක් දේවල් නටන්න වෙනවා. මේ zoom in out එක කරන්න. ඉතින් ඊට ලේසි මෙන්න මේ screen record එක හරහා මේ ටික කරගන්න එක. දැන් මේක export කරන්න කොහොමද කියලා බලමු ඔයාගේ කම්පියුටර් එකකට. ඔයාලට පුළුවන් මෙන්න මෙතන export කියලා බටන් එකක් තියෙනවා මේක touch කරන්න. ඊට පස්සේ මෙතනින් MP4H264 කියන මෙන්න මේ size එක තමයි download කරගන්න. ඒ වගේ මෙතන තියෙනවා best compatibility කියලා. ඉතින් මෙතන ඔයාලට resolution එක select කරලා තියෙනවා full HD quality එක සහ 4K quality එක. ඉතින් මම මෙතන full HD quality එක තියාගන්නවා සහ FPS එක 60 FPS දාගන්න. ඒ වගේම quality එක මෙන්න මේ විදිහට තියෙනවා. මෙතනින් ඔයාලට max එක සහ high Mbps දාගන්න පුළුවන්. ඒ වගේම ඔය ටික දාගත්තට පස්සේ මෙතන file එකේ size එක පෙන්නනවා. ඊට පස්සේ මම මෙතන start export කියන එක touch කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ prepare encode frames අර මේ එකේ මෙතන පෙන්නලා 2629ක් frames තියෙනවා කියලා. ඉතින් frames ටික එන්කෝඩින් වුණාට පස්සේ තමයි අපේ ෆයිල් එක ඔටෝමැටිකලිම අපේ PC එකට එක්ස්පෝර්ට් වෙන්නේ. ඉතින් මේක මම මේ වෙලාවේ එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. මේක මම කැන්සල් කරනවා. ඔයාලට පුළුවන් මේ විදිහට එක්ස්පෝර්ට් කරගන්න ඔයාගේ වීඩියෝ එක. සාමාන්‍යයෙන් මේ වීඩියෝ එකේ අපිට බලා ගන්න පුළුවන් තප්පර 43ක් තමයි මේ වීඩියෝ එක තිබ්බේ. ඔයා විනාඩි 10ක් 15ක් කරනවා නම් ඇත්තටම එක්ස්පෝර්ට් වෙන සාමාන්‍යයෙන් ටික වෙලාවක් එනවා. ඉතින් ඒක අපිට පොඩි අවාසිදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක අපිට 100%ක් free use කරන්න පුළුවන්. මේක paid version එකකුත් තියෙනවා. නමුත් අපිට මේක 100%ක්ම free use කරන්න පුළුවන්. unlimited ඕන කාලයක් use කරන්න පුළුවන්. මේක lifetime use කරන්න පුළුවන්. මම හිතනවා OBS එකට වඩා ගොඩක් හොඳ screen record එකක් lag ගොඩක් අඩුයි lag වෙන්නේ නැහැ. සහ අපිට directly export කරගන්න පුළුවන් මෙතනින් සහ අලුත් recording හිතට යන්න පුළුවන්. delete කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන එකක් මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් මේ AI screen record එකට අමතරව තවත් AI screen record තියෙනවා නම් පල්ලෙහාන් comment එකක් දාන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. එන්න කියලා වීඩියෝ වැදගත් වුණා නම් හරියට දැම්ම දාන්න වීඩියෝ එකට like එකක්. ඒ වගේම මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා වගේම ඔයාගේ යාළුවෙක්ට වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක දැම්ම share කරන්න. සහ අපේ channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් මේ වගේ තවත් free AI tools, free softwares වගේ දේවල් ගැන ඉගෙන ගන්න. ඔයාලට සම්පූර්ණයෙන්ම සතයක් ගෙවන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගැන ඉගෙන ගන්න. දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell notification all දාලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දැම්ම සැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තාක්කල් මම සිතින් මෙතන හැමෝටම ජය වේවා.